හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා මේ ලස්සන දවසේ මේ උදෑසන අපි තවදුරටත් දෙවියන් වහන්සේගේ පාමුල සිටිමු. හොඳයි අපිව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ දෙවියන් වහන්සේට සමාන වෙන්නට. දෙවියන් වහන්සේ වගේ වෙන්න. දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ ස්වරූපයෙන් සහ උන්වහන්සේගේ සමානාත්මතාවයෙන් මවලා තියෙනවා. ඉතින් ඒක අපිට නැති වුණා. නමුත් අපිට ඒක නැවත ලැබිලා තියෙනවා. ඉතින් මේ පොළවේ අපි ජීවත් වන්නේ ඇයි? ඒ தത്വෙට එන පිණිසයි. තේරුණාද? හරි. දැන් අපි ඊයේ බැලුවා දෙවියන් වහන්සේගේ සමානාත්මතාවයට එනවයි කියන්නේ අපි අපේ අතපයවල් බාහිර රූපය හැඩය ලස්සනට කරගෙන නෙවෙයි. ඒක ලස්සන කරා කියලා දෙවියන් වහන්සේට සමාන වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. අපේ අභ්‍යන්තරය දෙවියන් වහන්සේට සමාන වෙන්න ඕනේ. අපේ අභ්‍යන්තරය දෙවියන් වහන්සේට සමාන වෙන්න ඕනේ. පරණ මනුෂ්‍යයා පහ වෙලා අලුත් මනුෂ්‍යව පැනඳ ගන්න ඕනේ. ඒ අලුත් මනුෂ්‍යයා තමයි දෙවියන් වහන්සේගේ ගුණාංග, දෙවියන් වහන්සේගේ ස්වරූපය, දෙවියන් වහන්සේට සමානතාවය පෙන්වන්නේ. හරිද? ඉතින් අපි හැමෝම එතනට එන්න ඕනේ. එතනට එන එක තමයි ඔබ මා මේ පොළවේ ඉන්නේ. හරිද? ඉතින් මේ පොළවේ ඇයි ඉන්නේ කියලා ඇහුවොත් කවුරු හරි මේක උත්තරයක්. හරිද? දැන් අපි උදාහරණයක් ගමු. අපි කියවුවොත් එම 1 යොහන් 3:2. 1 යොහන් 3:2. ප්‍රේමවන්තේනි දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. අපි කොයි ආකාර අය වන්නෙමුදයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමුව. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපිත් උන්වහන්සේව දකින්නෙමුව. උන්වහන්සේ කෙරේ මේ බලාපොරොත්තුව තබා සිටින සෑමදෙනම උන්වහන්සේ පිරිසුදුව සිටින්නාක් මෙන්ම තමුන්ම පිරිසුදු කරගනිති. දැන් කතන්දරේ හරිනේ. දැන් අපි යේසුස් වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමානව ඉන්නවා. යේසුස් වහන්සේ අපි අතර වෙනසක් නැති තරමකට අපි පරිවර්තනය වෙනවා. දැන් මේ පරිවර්තනය වෙන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කොහෙද දන්නවද? මේ පොළවේ. දැන් ඒ ක්‍රියාවලිය අප තුල සිට කරන්නේ කවුද දන්නවද? ශුද්ධාත්මයන් වහන්සේ. දැන් හරි කතාව පැහැදිලි. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබ තුල සිට ඔබව පරිවර්තන කරන ක්‍රියාවලියට ගෙනියන්නේ. එතකොට මේ පොළවේ ඔබ කවුද? ඔබව පරිවර්තනය වෙමින් තිබෙනවා. පරිවර්තනය වෙන්නේ මොකෙන්ද? ඔබගේ ජීවිතයේ තියෙනා වූ සියලු තත්වයන් ස්වර්ගික දරුවෙක් බවට ඔබව පරිවර්තනය කරනවා. එතකොට ඔයා ඇයි මේ පොළවට ඇවිල්ලා ඉන්නේ? මේ පොළවේ ඉඳලා ඔයා ස්වර්ගයේ දරුවෙක් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. එතකොට ඔයා මේ පොළවේ කෙසේද ඔයා පරිවර්තනය වෙන්නේ? ස්වර්ගයේ සිටින දේව දරුවෙකුගේ ජීවිතයට සමාන ජීවිතයක් ඔබ මේ පොළවේ ගත කරන්නට දෙවියන් වහන්සේ ඔබව සූදානම් කරනවා. ඉතින් ඒක සූදානම් කරන ක්‍රියාවලිය ඊටාත්ම ප්‍රබල ක්‍රියාවලියක්. දැන් ඔබ ඒක නිසා තමයි ඔබට පීඩාවන්. ඒ නිසා තමයි ඔබට ප්‍රශ්න. ඒ නිසා තමයි ඔබට කරදර. ඒ නිසා තමයි ඔබගේ ජීවිතයේ විවිධ දේවල්. ඒවා ඔයාව මොනවද කරන්නේ? ඔයාව අලුත් කරනවා. ඔයාගේ පරණ පුරුදු නැති කරනවා. අලුත් පුරුදු ඇති කරනවා. අලුත් දේවල් ඔයාගේ ජීවිතයට ගේනවා. ඔයාගේ ඇදහිල්ල, ප්‍රේමය, විශ්වාසය ඔබ තුල පරිවර්තනය කරනවා. අර ගලාති 5:22 ඉඳලා 20 ඉඳලා 22 කියන්නේ ආත්මික ඵල ඔබ තුල ඇති වෙන්න ඕනේ. ඒ ආත්මික ඵල ඇති කිරීමේ ක්‍රියාවලිය දෙවියන් වහන්සේගේ ස්වරූපයට ඔබව වෙනස් කිරීමේ ක්‍රියාවලියයි. තේරුණාද? එම ක්‍රියාවලිය ඔබගේ ජීවිතේ සිද්ධ වෙමින් තියෙන්න ඕනේ. දැන් ඔබට ප්‍රේමය දෙවියන් වහන්සේ ඔබ තුල නැතිනම් ඒ ප්‍රේමය ඔබට ලබා දෙන්න ක්‍රියා කරනවා. ඉතින් ඒ ප්‍රේමය ලබා දීමේ ක්‍රියාවලිය ඊට ප්‍රබල ක්‍රියාවලියක්. කොහොමද? ඉතින් ඔබට ප්‍රේමය උගන්වන්න දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා ඔබට ප්‍රේම නොකරන අය ඔබගේ වටේ තියන්න. ඉතින් ඔබට බනිනවා, මිනිස්සු ගහනවා, පෙත්සන් ලියනවා, ඔබට චෝදනා කරනවා. ඔබ උන්ට පෙරලා මොනවද කරන්නේ? ප්‍රේම කරනවා. අන්න එතකොට ඔබ තුල ඒ ප්‍රේමය තිබෙන බව අපි හැමෝම දන්නවා. ඉතින් ප්‍රේමය උගන්වන්න ඔබට සිද්ධ වෙනවා ඔබ ප්‍රේමය නොකරන වටපිටාවක් තුල ඔබට ජීවත් වෙන්න. ඔබ එහෙම ජීවත් වෙනවද? ඔබ එහෙම ජීවත් වෙනවා නම් ඔබව ඇයි එහෙම තියලා තියෙන්නේ? ඔබට දෙවියන් වහන්සේගේ දරුවෙක් ඇටියට ජීවත් වීමට ඔබ තුල අවශ්‍ය කරන ප්‍රේමය ඔබට ලබා දෙන්න. ඇදහිල්ල කොහොමද උගන්වන්නේ? ඔබට ඇදහිල්ල උගන්වන්න නම් පීඩා පාරේ ඔබට යන්න වෙනවා. ඒ මොකද ඔබට ඇදහිල්ල ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ඇදහිල්ල ඔබ දකින්නට ඕනේ. ඉතින් ඔබ රෝගයක් තුලින් යනවා. ඔබ ඒ රෝගය තුල ඇදහිල්ලෙන් පොරබදිනවා. ඔබ ජය ගන්නවා.
එතකොට ඔබ තේරුම් ගන්නවා මට දැන් ඇදහිල්ල තියෙනවා. ඇදහිල්ලෙන් යාඥා කළා. දෙවියන් වහන්සේ මාව සුව කළා. තව කෙනෙක් අසනීපෙන් ඉන්නවා. ඒ ඇදහිල්ලෙන් පොරබදිනවා. ප්‍රශ්නවලදී ඇදහිල්ලෙන් පොරබදිනවා. දන ගන්නවා, අඬනවා. දෙවියන් වහන්සේගේ බලය ඉල්ලනවා. ස්වාමීන් වහන්සේගේ පාමුල පොරබදිනවා. ඔබ ඇදහිල්ලෙන් ජය ගන්නවා. ඔබට ලොකු අත්දැකීමක් ලැබෙනවා. ඉතින් ඔබට ඇදහිල්ල උගන්වන්න දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා ගිනීමය පීඩාවන් අරහා ඔබව රැගෙන යන්න. මේ ආකාරයට ඔබව එක දේව රාජ්‍ය වටිනාකම් ඔබ තුල ඇති කරන්නට ඔබව දෙවියන් වහන්සේට සිද්ධ වෙනවා ඒ වටිනාකම් ඇති කරන පාරේ ඔයව අරන් යන්න. ඒක කරන්නේ කවුද? ශුද්ධාත්මයන්න් වහන්සේ. එතකොට මේ පොළවේ ඔබ ජීවත් වෙන ඉතා වැදගත් අරමුණක් තියෙනවා. ඔබ ආයිති ස්වර්ගයට. නමුත් ඔබ මේ පොළවේ තාම ස්වර්ගයට යන්න පුළුවන් තරමේ පරිණතකමක් ඔබට නැහැ. ඔබගේ වටිනාකම් තාම ඒ තත්ත්වයට ඇදිලා නැහැ. ඒ තත්ත්වයට හදන එක මේ පොළවේ ඔබ ජීවත් වෙන එක වැදගත් කාරණාවක්. තේරුණාද? ඒකට ඔබගේ සභා පවුලේ උදව් වෙනවා. ඉතින් සභා පවුල ඇතුලේ ඔබගේ ප්‍රේමය පෙන්වන්න ඕනේ, සතුට ආත්මික ඵල පෙන්වන්න ඕනේ. ඒක තමයි අපි පෞගේ කාලේ කිව්වේ අපි ෆේල්. අපි බොරුවට ක්‍රිස්තියානි කිව්වට හරියන්නේ නැහැ. අපි බොරුවට නමස්කාර කරාට අපේ පරම්පරාවෙන්ම අපි ක්‍රිස්තියානි කිව්වට අරකද මේකද පම්පෝරි කතා වැඩක් නැහැ. ඒවා එකක්වත් ස්වර්ගයට යන්නේ නැහැ. තේරුණාද? මම ලස්සන උදාහරණයක් කියන්නම්. දැන් මේක ලස්සන උදාහරණයක් වගේම මේක සත්‍ය දෙයක්. ඒ කියන්නේ අපි රෝම 12:1-2 කියවුවාම අපිව පරිවර්තනය වෙනවනේ. ඒ පරිවර්තනය වෙන ඒ කතන්දරයට අපි ඒක ලොකු කතාවක්නේ. ඒ කියන්නේ ඔබව දෙවියන් වහන්සේ අන්‍යාකාරයත්වෝ කරනවා. අලුත් කෙනෙක් කරනවා. ඔබගේ සිත අලුත් කරනවා. ඔබව අලුත් මැවිල්ලක් කරනවා. පාවුල්තුමා කොරින්ති වාසීන්ටත් එක කියනවනේ ඔබගේ පරණ මනුෂ්‍යව පහ කරලා අලුත් මනුෂ්‍යව පැනඳ ගන්න කියලා කියනවනේ. දැන් මේ ලොකු පරිවර්තනය කරන ක්‍රියාවලිය තියෙනවනේ. දැන් මේ ක්‍රියාවලියට දැන් අපි ඒ පරිවර්තනය වෙන ක්‍රියාවලියේ ග්‍රීක වචනයත් අරන් බැලුවොත් ඒ ග්‍රීක වචනයට ගැලපෙන වඩාත්ම හොඳ යෙදුම නැත්නම් සිංහල අපි මේ පොළවේ ඒ පරිවර්තනය වෙන ක්‍රියාවලියට සමාන අර්ථයක් ගන්න පුළුවන් පුංචි තැනක් තමයි අර දලඹුවා සමනලෙක් වීම. දැන් අපි එයාගේ අර පුංචි කාලේ කෝෂයක් ඇතියට ඉන්නකොට එයා අපවිත්‍රයි. කැතයි. බලන්නවත් ලැජ්ජයි. ඒ කියන්නේ ඒක නිකන් ඉරිකිතයි. එයාගේ ආරම්භය. නමුත් ඒක කාලෙන් කාලයට පරිවර්තනය වෙලා ලස්සන සමනලෙක් අපිට ලැබෙනවා. හරිද? කැත තැනක ඉඳලා ලස්සන දෙයක් නිර්මාණය වෙනවා. නමුත් ඒක එක දවසින් සිද්ධ වෙන එකක් නෙවෙයි. පොඩ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේක තමයි මේ පොළවේ සිද්ධ වෙන පරිවර්තනය. ඔබ මේ පොළවේ ආරම්භ බැලුවොත් ඔබ ආරම්භ කරන්නේ කැතයි. ඔබට ස්වර්ගය දිහා බලන්නවත් බෑ. ඔබ ඒ තරම් අපවිත්‍ර අපිරිසිදු ජම්මික පාපයෙන් පිළිසිඳගත කෙනෙක්. ඉතින් ඔබ මේ පොළොවට ඉපදෙනකොටම ඔබ තුල තිබෙන්නේ අවලස්සන භාවයක්. ස්වර්ගයට යන්න බෑ. නමුත් එම අවලස්සන වස්තුව යේසුස් වහන්සේගේ කල්වාරි ලේවලින් උන්වහන්සේ පවිත්‍ර කරමින් පියවරෙන් පියවර ඔබව ලස්සනම ඇවිල්ලක් කරලා සමනලයක් කියන තැනට ගේනවා. එයා තමයි ස්වර්ගයට යන්නේ. හරිද? දැන් ඔබ දෙවියන් වහන්සේ එතනට තමයි ගෙනල්ලා තියෙන්නේ. අපි කැමැතිද එම පරිවර්තනයේ වෙන ක්‍රියාවලියට සහයෝගය දක්වන්න? ඒ සහයෝගය දැක්වීම තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන සේවය. තේරුණාද? දැන් අද ගොඩාක් අයට මේක කරන්න බැරි වෙලා තියෙනවා. මොකද බැරි වෙලා තියෙන්නේ අද අපි ගොඩාක් පීඩාවන් ප්‍රශ්න මැදින් යනකොට අපගේ චරිතය ඇඩගස්ව ගන්න තියෙනවා. අද ගොඩාක් කනගාටුදායක තත්ත්වය තමයි ඒක. අද අපි පල්ලිවල ප්‍රශ්න දකින්නේ ඇයි දන්නවද? අපේ චරිතය අපි දෙවියන් වහන්සේ තුල පරිණත කරගෙන නැහැ. අපි දෙවියන් වහන්සේගේ වචනය තුල අපිව පරිණත කරගෙන නැහැ. ආත්මික ඵල තුල අපිව පරිණත කරගෙන නැහැ. අපි දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ පාමුල අපි පරිණත වෙනවා නම් අපිට මීට වඩා දෙවියන් වහන්සේගේ පාමුල කාලය ගත කරන්න පුළුවන්, ජීවත් වෙන්න පුළුවන්. නමුත් එම ක්‍රියාවලියේදී අපි අසමත්. අපි ගොඩාක් අසමත්. දෙවියන් වහන්සේ තුල උන්වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ, අපිව උන්වහන්සේ ආලේප කරලා තියෙන්නේ, දෙවියන් වහන්සේ ස්වර්ගීක දරුවෙකු ලෙස
පරිවර්තනය වීමේ ක්‍රියාවලියට ඔබ මේ පොළවේ තබලා තියෙනවා. දැන් යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා ඒක ඔප්පු කරලා පෙන්නුවා. යේසුස් වහන්සේ කොහොමද මේ පොළවේ ජීවත් වුනේ? යේසුස් වහන්සේ දිහා බැලුවම අපිට දෙවියන් වහන්සේව පේනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාව අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ තුලින්. ඉතින් යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වෙච්ච ආකාරයටම අපිට ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙනවා. දැන් අපිට කියන්න බෑ ඒක යේසුස් වහන්සේ තමයි එම ජීවත් උනේ අපිට නම් එම ජීවත් වෙන්න බෑ කියලා ඔබට කියන්න බෑ. එම කියන කතන්දරයක් ඔබ තුල ගේන්න බෑ. නමුත් ඔබව දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ කිසිම දෙයක් නෙවෙයි දෙවියන් වහන්සේ ජීවත් වුණා වගේම ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ ජීවත් වුණා වගේම ඔබ ජීවත් වෙන්න ඕන. එතකොට තමයි ඔබ යේසුස් වහන්සේ ජීවත් වුණ විදිහටම මේ පොළවේ ඔබත් ජීවත් වෙන්න ඕනේ. උන්වහන්සේ කුරුසියට ගිහිලා තමන්ගේ සතුරන්ට ප්‍රේම කළා. යේසුස් වහන්සේට නේම කරන්න පුළුවන් අපිට නම් ඕවා කරන්න බෑ. අපි යේසුස් නෙවෙයිනේ. අපි කියන උත්තර. ඒවා යක්ෂයාගේ උත්තර. ඒවා ඉනා යන උත්තර. ඒවා ඇවිල්ලා විහිළු උත්තර. ඔබ ඒ උත්තර වලට ඔබ සතුටු වෙන්න පුළුවන්. නමුත් ඔබ දෙවියන් වහන්සේ ස්වර්ගය ඒ උත්තර ගැන කිසිසේත්ම සතුටු වෙන්නේ නැහැ. යේසුස් වහන්සේට ඒම කරන්න පුළුවන් අපි යේසුස් නෙවෙයිනේ. ඒ කියන්නේ ඔක්කොමලා ඒ ඔබ වචනේ දන්නේ නැහැ. ඔබවත් යේසුස් වහන්සේ වගේ වෙනස් කරන්න තමයි මේ පොළවේ ඔබ ජීවත් වන්නේ. ඉතින් හරි පැහැදිලි. ඔබ යේසුස් වහන්සේ වගේ වෙන්න තියෙනවා. ඔබ දැන් යේසුස් වහන්සේ වගේ නොවෙන්න පුළුවන්. නමුත් ඔබ යන්නේ ඒ පාරේ. ඔබට ඒ ක්‍රියාවලිය ඇතුළට යන්න වෙනවා. ඔබ මේ ලෝකෙන් මැරෙන්න කලින් ඔබගේ අන්තිම හුස්ම එළන්න කලින් ඔබට ඒ තැනට එන්නම තියෙනවා. ඔබ එසේ නොහි ඔබට කියන්න බෑ මම මේම නෑ අරම නෑ කියලා කියන්න ඔබට කතා කරන්න බෑ. ඉතින් යේසුස් වහන්සේ අද ඔබට සහ මට අවස්ථාවක් දීලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනස් වීමේ ක්‍රියාවලිය තුල ජීවත් වෙන්න. ඉතින් උන්වහන්සේ අපිට ඕනතරම් කාලය දීලා තියෙනවා. ඕනතරම් අවස්ථාව දීලා තියෙනවා. වචනය දීලා තියෙනවා, පල්ලියක් දීලා තියෙනවා, පවුලක් දීලා තියෙනවා, සභාවක් දීලා තියෙනවා, අවස්ථාවක් දීලා තියෙනවා, සමාව දීලා තියෙනවා. උන්වහන්සේ අලුත් වීමට නැවත අවස්ථාව දීලා තියෙනවා. නමුත් අපි ඒකෙන් ප්‍රයෝජන ගන්නවද? අපි මේක ප්‍රයෝජනය ගන්නවද? මේක තමයි අපි ඇසිය යුතු ප්‍රශ්නය. අපි ප්‍රයෝජනය ගන්නවා නම් අපි දවසින් දවස වෙනස් වෙනවා. අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ඉතාමත් පහසුවෙන් ඉවර වෙනවා. අද අපි තුල වෛරය තියෙන්නේ නැහැ. තිත්තකම් තියෙන්නේ නැහැ. අපි කතාවට ගියාම අපි කවුරු හරි අපේ ඇදිලිවන්තයෙක්ගෙන් මම පූජකෙක් හැටියට කතා කරන්නේ මම ඇහුවම අනේ ෆාදර් අපිට නම් වෛරයක් නැහැ. අපිට නම් එයා ගැන කිසිම තිත්තකමක් නැහැ. අපිට නම් එයා ගැන පරිගැනීමක් නැහැ. අපිට නම් එයා ගැන තරහවක් නැහැ. අපිට නම් එයා ගැන කිසිම ආකාරයක අගුණක් නැහැ කියලා තමයි කියන්නේ. හැමෝම එමය කියන්නේ. නමුත් කිසිම කෙනෙක් කියන්නේ නැහැ තිත්තකමක් තියෙනවා කියලා. නමුත් අපි දකිනවා ඒ උනාට ඒ තිත්තකම තියෙනවා, වෛරය තියෙනවා, ඊර්ෂ්‍යාව තියෙනවා, ක්‍රෝධය තියෙනවා, පරිගැනීම තියෙනවා, බෙලි කැපිල්ල තියෙනවා. මොනවා හරි ක්‍රියාවලියක් ගියාම කොහෙන් හරි ඒක මතුවෙනවා. අපි නත්තලෙදි මතුවෙනවා. නත්තලෙදි තෑගි උත්සවයේදී මතුවෙනවා. කැරොල් එකේදී මතුවෙනවා. පාස්කුවේදී මතුවෙනවා. බර්ත්ඩේ පාටි එකදී මතුවෙනවා. මඟුල් ගෙදරකදී මතුවෙනවා. ක්‍රිස්තියානි අය වශයෙන් අපේ ජීවිතේ අපි නැහැ කියන ගොඩාක් දේවල් අපි ඇතුලේ තියාගෙන ඉන්න දේවල් අපි එළියට කොහොම හරි කොයි වෙලාවක හරි මතුවෙනවා. දැන් මේක තමයි අපේ ජීවිතයේ තියෙන දුර්වලකම. ඔබ දන්නවද යේසුස් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ අන්න ඒ දුර්වලකමින් අපි මිදෙන්න ඕනේ. ඒකට තමයි මේ කාලය දීලා තියෙන්නේ. ඒකට තමයි මේ පොළොව දීලා තියෙන්නේ. ඒකට තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. ඒකට තමයි මේ ජීවිතය දීලා තියෙන්නේ. ඒකට තමයි ඔබව සූදානම් කරන්නේ. ඔබ මරුණාට පස්සේ ස්වර්ගයට එන්න නම් ඔබ මේ පොළොවේදී මේ විභාගේ සමත් වෙන්න ඕනේ. ඒක එක රැයින් කරන්න බෑ කියලා යේසුස් වහන්සේ දන්න නිසා තමයි ඔබට ආයුෂයක් දීලා තියෙන්නේ. ඒකට තමයි උන්වහන්සේ ඔබට සභාපවුලක් දීලා තියෙන්නේ. උන්වහන්සේ ඔබට ක්‍රමවේද දීලා තියෙන්නේ. උදව් කරන අය තියලා තියෙන්නේ. වටේ පිටාව අදලා දීලා තියෙන ඔක්කොම ඔබට දීලත් ඔබ ඒකට සමත් නැත්නම් ඒ ගැන ඔබට වන්දි ගෙවන්න වෙනවා. දැන් අපි කියවනේ දලඹුවෙක් සමනලයක් බවට පරිවර්තනය වෙනවා. දලඹුවාගේ කලින් අර කෝෂයක් ඇටියට තියෙනකොට අව ලස්සනයි. කැතයි. එයා සමනලයක් වෙයි කියලා අපිට කවදාකවත් හිතන්න බෑ. ඒ ක්‍රියාවලිය හරිම අපවි සමහර වෙලාවට අපිට දකින්නවත් බෑ. නමුත් සමනලයක් වුණාට පස්සේ අපි එයාව අපේ අතේ තියා ගන්නවා. අපි එයාට ආදරය කරනවා. එයා ගැන අපි සැලකිලිමත් වෙනවා, ආරක්ෂා කරනවා. ඒ කැත වස්තුව, ඒ කැත ජීවය ලස්සන ජීවයක් බවට පරිවර්තනය වෙනවා. අන්න ඒක තමයි ඔබගේ ක්‍රියාවලිය. ඔබ කැතයි. ස්වර්ගයේ ඉදිරියේ බැලුවම ඔබ කැතයි. ඔබ අධර්මිෂ්ඨයි.
ඔබ තුල කිසි ධර්මිෂ්ඨකමක් නැහැ. යේසුස් වහන්සේ කිව්වා සියලු දෙනාම පව්කොට දේව මහිමේ නීන වෙලා කියලා. ඉතින් ඔබත් ඒ ගොඩේ ඉන්නවා. නමුත් අර පව්කාර ගොඩේ ඉන්න අයව තමයි යේසුස් වහන්සේ ලස්සන සමනලයන් බවට පත් කරලා ස්වර්ගයට කැඳගෙන යන්නේ. උන්වහන්සේ ලස්සන ජීවනයක් දීලා ලස්සන ඇඩරුවක් දීලා උන්වහන්සේ ස්වර්ගයට අරන් යන්නේ. ඔබ සූදානම්ද? ඔබ ඒ ක්‍රියාවලියට එන්න සූදානම්ද? ඔබ ඒකට සූදානම් නම් ඔබ දැන් වෙනස් වෙන්න ඕනේ. ඔබ තුල අභ්‍යන්තර වෙනසක් ඇති වෙන්න ඕනේ. ඔබගේ ඇතුළේම පරිවර්තනයක් ඇති වෙන්න ඕනේ. බාහිරව ලස්සන වෙන එක නෙවෙයි කතා කරන්නේ. අභ්‍යන්තර පරිවර්තනය, අභ්‍යන්තර ලස්සන, අභ්‍යන්තර පිරිසුදුකම, අභ්‍යන්තර ශුද්ධකම, අභ්‍යන්තරව ඔබගේ ජීවිතයේ ලොකු වෙනසක් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. අන්න ඒකට තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල තියලා තියෙන්නේ. එම ශුද්ධාත්මයන් වහන්සේට ඔයා සහයෝගය දක්වන්න. ඔයා ඒ ශුද්ධාත්මයන් වහන්සේව රිදවන්න එපා. ඒ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න. කොච්චර අමාරු වුණත් ඒක කරන්න. යේසුස් වහන්සේ කුරුසියට ගිහිලත් ඒ ශුද්ධාත්මයන් වහන්සේ කියන විදිහටයි හිටියේ. අමාරු වුණත් තම සතුරන්ට සමාව දුන්නා. කුරුසියට ඇනගාපු අයටත් සමාව දුන්නා. කේලම් කියපු අයටත් සමාව දුන්නා. පාර ගාපු අයට සමාව දුන්නා. අකරුණාවන්ත අයට සමාව දුන්නා. ඇයි දන්නවද? දැන් උන්වහන්සේ අලුත්ම ඇවිල්ලා අභ්‍යන්තර පරිවර්තනය එතනයි. ස්වාමීන් උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් මට එතනට එන්න. ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ඔබගේ මඟ පෙන්වීම දෙන්න. ඔබගේ බලය දෙන්න. ඒ සඳහා මම යටත් වෙනවා, බාර වෙනවා, කැප වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්.